කොහොමද ඉතින් මං අද ඉතින් ප්ලේ කරන්න යන්නේ මයින්ක්‍රාෆ්ට් අද තරම් නෙවෙයි හැමදාම ඉතින් මයින්ක්‍රාෆ්ට් තමයි හරි වද මේ පෙට් එකක් තියෙනවා බඩු තියෙනවා අපි නෙදරකට යන්න තමයි හදන්නේ නෙදර කියන අපාය දන්නවා ඉතින් ඔයාලා ඉන්නේ ඒකට මේ ටික ගමු ෂණික හරි පෝටල් එක හදන මූ මෙන්න මෙතන ඔය පෝටල් එක හදමු මෙන්න මෙතන අන්න මේ විදිහට ගමු අයියෝ ඇති උස ඇතිනේ උස ඇති වුණාට ආරෑ වීගෙන එනවා අවුලන්නේ ලස්සනට ඔන්නේ මේ පෝටල් එක ඔන්නේ නම් පෝටල් එක ඔන්න යුක්තයි යමුද ගැම්මට යන්න තමයි හදන්නේ ඔන්න ගියා නැදී ඉන්න ටිකක් කළා අන්න ගියා ඔන්න නිතරකට ඔන්න යන්න දැක්ටි අපායට ගැම්මක් තමයි කොම්මකද වෙන්නේ ඔයම එනකොට මෙන්න මෙතන මොකක්ද සද්දේ මම දන්නේ කාගේද කියලා පල්ලෙයා යක්කු ටික ඉන්නේ පල්ලෙයා උඩත් ඉන්නව නේද කාද බං අර අසහනකාරී සත්‍යය තෙන්ට ගමුක මේ මොකෙද්ද මේ කඩුවක් අතේ තියන් ඉන්න හදේ අන්න ඉන්නවා මේකේ කමන්නේ ආවේගේ මෙන්න මේ ටික සුද්ධ කරයම මොකද වෙන්නේ යමන් යුද්ධයකට යමන්කෝ යුද්ධයක් අල්ලමු ආනේ හැමතෙම යුද්ධයක් අදිමු ඇයි ඔය ඉවරයි ගේම් එකේ කවුද පොඩ්ඩක් මූ අවුස්සන් එමුද ළඟට ඉඳපා කරේ කට වැඩක් කද්දික පාර මේ වුණේ පරිසං වෙන්න ඕනේ උන්ගේ හරි බං ඉතින් ඔබලා තාමත් මේ වීඩියෝ ලයික් එකක් දෙන්න නැත්නම් දැම්ම ලයික් එකක් දාන්න එනවන්නේ බං ඔන්න එන අපි ගින් එන්න හරි ගින් අපි පොඩි ගයක් හදාගමු පොඩිම ගයක් හදාගමු ලොකු ඕනේ පොඩි ගයක් හදලා එළියේ පෝටල් එකේ පොඩි ගයක් හදලා යමු මේ පැත්තට දැන් තාම රෑත් දන්නේ අපි එනකොට රෑ විලානේ තිබ්බේ රෑ වෙලා තිබ්බොත් ආයෙ නෙදරකට දුවන්න වෙනවා නැත්නම් මේ පැත්තේ ඉන්න යක්කෙන් කුටි කාලෙම මැරෙනවා අපිට බලමු මොකද වෙන්නේ කියලා මොකද වෙන්නේ නැද්ද එළියට අම්මට උඩු රෑවිලා තමයි ඒ ගැහුව ගිනි බෝල් ටික එළියටත් ඇවිල්ලා මේ පෝටල් එක මගින් එනවනේ බං පෝටල් එක මැදින් අනිවාර්යෙන් එනවා ගණන් ගන්නෝක අන්න එන්ඩමන් කෙනෙක්
මේ ටික කඩාගමු ජනික. අවතුන් ගහලා මරනවා. රෑම ඇති තමයි දැන් ගයිස් අපි ගස් කපන්නේ. මේ දවස් ටික පොඩ්ඩක් වාචනක් පැටලෙනවා වැඩි ගණන් ගන්න එපා. අපිට එළියේ තියෙනවා පෝටල් එකේ. හරි ඉතින් මොකද්ද මේ වගේ හදා ගන්න පුළුවන් ටික ඔක්කොම හදාගමු. මේ විදිහට හදාගත්තා. පොඩි ටිකක් හදාගමු. හරි බං ඉතින් ඔබලා තාමත් මේ වීඩියෝ ලයික් එකක් දෙන්න නැත්නම් දැම්ම ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් all දෙන්න. හරි මේ ඇර ටික නම් ගහලා ඉවරක් කරා. ඒ ඉන්ඩමන් රාතන ඉන්නවා. යනවා එයා යනවා. එයා යාවනේ වාතයක් නම් වෙන්න තු නම් කියන්නේ. හරිද? නංගිද මල්ටිත් දන්නේ අක්කත් දන්නෙත් නේ යන්න මු වෙන වාතයක් වෙනවා බං ඇවිල්ලා. මුන් එන්නත් ඇත්ත මම හිතන්නේ පෝටල් එකකින් වෙන්නදී. නෑ පිස්සුද? පෝටල් එකකින් එනවා නම් බං මෙලහකට ඔක්කොම ඇවිල්ලානේ. මේ ආකාරයට හදාගමු. පුංචි එකක් හදාගන්නේ ලොකුවට ඕනේ. මෙන්න මේ ගහ උඩයක් හදාගමුද? එතන හදාගමු පස්සේ දැන්නේ පස්සේ. නමුත් සද්දයකුත් ඇහෙනවා. හරි බං ඉතින් මොකද වෙන්නේ? මොකද ඒ වරුනේ? මේ වැඩේ කරන්න බෑ. යන්න වෙනවා මට. මේ ඉවරයිලුනේ. මේක කඩගමු. එකයිද මදි. එන්නේ මදි කාරි. වහලේ ගහගමු මේ වගේ. අඩි වැඩේ ගොඩ මිෂන් පාස් තමයි අන්තිමේට කියන්න වෙන්නේ. මෙතනත් හරි වහගත්තා. හරි. ඒකත් හරි. දැන් දොර දාන්න මොන පැත්තටද? පෝටල් එක පැත්තට දාගන්න නම් බෑ. මෙන්න මෙතනින් හදාගමු දොරනේ. දැන් මේ ආකාරයට ක්‍රාෆ්ටින් ටේබල් එකක් ක්‍රියේට් කරලා මෙන්න මේ මුල්ලින් දාගෙන දොරක් හදාගන්න ඕනේ. දොරක් හදාගන්න තව වෙන ගොඩක් අඩුයි. මේ ඉතර අපි එළියට ගින් කපාගෙන මේ ටිකත් ඉන්න මේ ඉතර ගස් ටික ඉස්සෙල්ලා පුරුදු කරන්න ගමු. නිතරකට යන්න හිටියා විතරයි බං. ගියා ආවා. බය වෙන්න බා මං ආයෙ යනවා. ඒක හරි දැන් මේ ටික මේව කරගමු. මේ විදිහට අපි චේන්ජ් කරගමු මේ ටික. එක දොරක් හරි. හරි. ටෝච් හදාගන්න ඕන දේවල් තියෙනවා නේද? ඒ ටිකත් හදාගමු. අනකට පස්සේ සොම්බි නම් ඉන්නවා. මේක ඉක්මනට කඩන්න පුළුවන්ද? මේක ඉක්මනට කඩා ගන්න පුළුවන්ලු. දොර කඩා ගමු ඉක්මනට.
කැඩියම් බං. අන්න මෙතනින් තවුනේ. හරි. දැන් ඔන්න ඩිවි ගෙනත් එනවා. මොනවද මේ වැදට තියෙන්නේ? මේ ටික තියෙනවානේ. මේ කඩාගමු. දැන් මේ ගිල්ලා අපේ ගේ ඇතුලින් දාගෙන යමු. උඩා නිවසක් හදාගත්තා. හරි මේ ටික දාගමු මේ විදියට. ඔන්න ඉතින් අපි ආයෙමත් යන්න හදන්නේ නිදරකට යමුනේ ඉතින්. දොර වහපන්. ඉස්සෙල්ලා කෑම අම්මට හුඩුවන්න එනවා. ඌලට නෑ උඹ පිච්චෙනවනේ. ඌ මැරුණා. ඌගේ මුකුත් අපිට හම්බුන්නේ නෑ. හරි එහෙම කියලා අපි සැලෙන්න ඕනේ තියාංගෝ නෑනේ. හරි බං ඉතින් ඌට පිටව සද්ද බද්ද නැති වෙඩි ගන්න එපා. මේ ඉන්නේ මල්ලි කරි. මේ මේ ඉන්නේ. ඔව් මේ තමයි. පොරවෙන් ගමුනේ. දෙපාරයි ආයි ඉතින් උල් ලෙෆ්ට්. මෙන්න මේ පැත්ත පොඩ්ඩක් චෙක් කරගෙන යමු. හදිස්සි හරි බැටළුවෝ හිටියොත් එහෙම උන් අත් අල්ල ගන්න ඕනේ. බැටළුව අනිවාර්යෙන් ඕන වෙනවා. කවුද මේ ඉතින් කියේ? මොකෙද්ද මේ? ඌව දාලා නෑ අපිට. ඌට දැන් අපිව දාලා පිට අද කොහෙද හරිනවා? එන්න. ඒ බයි දියාගෙන යන්න. ආරේ ඉන්නේ බැටළුවෝ. අන්න බව්වෙකුත්. බව් ඔයාට. මුට ඇවිල්ලා ගහපන් බව්වෝ. හරි බල්ලා බලාගනි. හරි ඌ ඉවරයි. බැටළු හමන්නම් හොයාගත්තා. තවත් බැටළුවෝ සිටීද මේකේ? දැන් ඌ ඉවරයක් කරලා දායි. ආයිදී අපි බල්ලෝ දාලා ඉන්නේ දැන් දන්නවනේ ආයිදී බල්ලෝ දාලා තමයි ගස්සන්නේ. උඩට නැගිට පුළුවන්ද? බෑ. දැන් නගින්න පුළුවන් වුණාට මෙතන මුකුත් නැහැනේ. අයවංකෝ. යමං අපි ආයෙ ගෙදරට යන්න ඕනේ. බල්ලා. කුකුලෙකුත් ඉන්නවා. ඕක මරාගමු. බං ඒ කුකුලා. කොහේ හිටියද මට මොකෝ. යම. කොහෙවත් ඉන්න බල්ලෝ යාළු කරගෙන දැන් ආයි ඉතින් මං ගන්න ආයි ඉතින් මාරයි. වැඩ තමයි මුන්ගෙන්. හරි බං ඉතින් මට ගල් නම් හම්බුනේමනේ. ඉන්න මෙව්වස්සේ ගල් තියනවද බලමු. බඩු තියෙනවා මේ මෙව්වස්සේ තියෙනවා බං. මේ ටිකනේ කඩාගමු මේ ටික. ගල් කඩන්න නම් ආයි සුපිරි මෙතන. අයියා ආවනේ. ගල් 3යිනේ බෑ වැඩක් නැහැ. ගොඩක් කඩා ගන්න ඕන ගල් ටික. ඉතින් මම ගල් ටික කඩාගෙන ආවඩෝ බල්ලනේ මේ බල්ලට ගැහුවා නේද? මට සද්දයක් ඇහුණා ඉස්සෙල්ලා. බල්ලට ගහලා මොකේ කරේ ඇවිල්ලා. අපරාධිවම් බල්ලා.
නෑ බල්ලා ගිලෙන්න දි ඌ වතුරේ හිටියනේ මාත් එක්ක. ඒක නිසා වෙන්නදී. වහගමු දොර. දැන් ක්‍රියේට් කරගන්න තමයි තියෙන්නේ. අපිට ඕනේ ඒවා ටික. මොකක්ද ඒ වාරේ වුණේ? මේක මෙහෙම බෙදන්න ඕනි. කොහොමද මේ ටික මේ ආකාරයට හදා ගන්න ඕනි. අන්න රයිට්. මේක හදාගත්තා. එකක් දාගමු මෙන්න මේ මුල්ලෙන්. මේ ටික පුච්චකමු දැන් අඩෝ ලීනේ නේද? ඒක කස්ටියක් කපාගෙන යමු ගිහින්. මේක බාවමු කෙලින්ම බාවමු කෙලින්ම කපමු. බානව නෙවෙයි කපන්න තියෙන්නේ. හරි ඉතින් දැන් වුඩ් හරිනේ. වුඩ් නේ වුඩ් මොකක් හරි. හරි දැන් වැඩියනුත් එක්ක ඔන්න බඩු තියෙනවා අපිට බය වෙන්න දෙයක් නැහැ. මේ ටික මේව කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙ නෙදර වලට යන්න ඕනේ. හරි ගයිස්. ඔන්න ආයෙම තව එකක් පුච්ච ගන්න බැරි වුණා නේද මට. දියම යුද්ධයට යන්න තමයි තියෙන්නේ. මල්ලි මේ ළඟටම ඇවිල්ලා නේද? ඌ ළඟට පැවිලා මට කෑම පරිත්‍යාග කරලා ගියා. මේ ටික පිච්චෙන්න දාලා යමන් අපි. අපේ වැඩේ කරන්නේ මම මේ ටික පිච්චෙන්න දාලා දොර වුණානේ ඉතින්. යමන් කොයි නිදර වලටම ඔන්න ආවා. ඒ පාරයි මෙන්න මේක හරි. යාර මේකෙක් ඉන්නවා. මුත් එක්ක ගහගන්න යවන්නද? අයනවා පිට පැත්තට. මොකක්ද ඒක? මරුවෝ. මුංගෙන් තව උන් එනවා නේද බා? මරන්න නැතුව යමන්ද? මෙතව වාලියා දිනවද? මොකද කරන්නේ? පොඩි උන් ටිකක් ඉන්නේ කාට දාමුද? මම විශාල හතරක් වෙනවා නේද? කාද බන්නේ ටොට්ටොක් ගග ගහන එක. මුන් ටික ඉවරයි. ඒ අනිත් කරදරේ. තව ජුට්ටෙන් අරන් ඉන්දර ඇදෙනවනේ මට. වලියක් අදිමද මෙන්න මේක කල්ලාගෙන. ඒ ගණු කඩු වෙන සටනට. අඩ ඌත් වෙනවා. මුන්වත් අද ගමු. ලොකුනේ ගණින් දුන්න බැහැ බහින්න කිව්වේ බෑ පිය පල්ලයට. අනේ උමලා
අඩෝ මොකෙක්කට සුදු පාට ඉදලා තියෙනවා. අඩෝ මෙන්න මට ගහන්න පුළුවන් නේද? වරෙන් උම්මා එකක් මරා නේද? වැදියන්කෝ එකක් හරි. ඩෝ මුම්මේ හිනට කැරගෙනානේ බං වටේ. අවු මලා. චණ්ඩිනේ ආයි කවුද ඉන්නේ? මෙන්න මේක එක ගමු. වලියට. ඌ දන්නේ නැහැ කොහෙන්ද ගැහුවේ කියලා බං. ඔද වලියක් අදග උනේ බං. හරිනේ අමාරුව. වලියක් වගේ තමයි දෙන්න. මේ ඌරු මිනිත් කොහෙද මෙයාගේ? අද නම් ඉවරයි පුතේ. කොහෙද යන්නේ? මේ වරේ මට ගැහුවා එක වරෙන් මෙහෙට උට එකක්වත් වෙදෙන්නේ නැත්තේ බම් මේ නොදිකින් නේදලා නිදර ගමනේ අවසානයට යන්න ඔන්න සූදානම් මම බහිනා පල්ලයට මෙතන පෙන්නොත් ඉවරයි නේද? නෑ වරේ යුද්ධයකින් නේද මේ? යුද්ධයක් කියන්නේ ඕනේ කියලා කවුද කිව්වේ? මම තමයි කිව්වේ වෙන කතාවක් එක. හරි ඔන්න හොඳ කඩුවකුත් හම්බුණා. අඩෝ කොහමද මගේ යුද්ධේ? මල්ලිලා වරෙන් යුද්ධයට වරෙන් කොබන් අරු උඹට ගහන්න මොනිද බං ළඟට ගිහිල්ලා වරෙන් අඩෝ එනම් කොල්ල අපි යන්න තමයි දැන් හදන්නේ නිදර ගමනේ යන්න හදන්නේ යමන්කෝ දැන් ආවගේ නෙමෙයි යමන්කෝ දැන් මොනවා වුණා මේක නම් ආයි සුපිරිය මං ආයි පාරක් කරනවා නිදරකට මට යන්න දියන් ගෑණී දැන් කොල්ලා පියා හරි ඉතින් මම මේ වීඩියෝ තවත් එපිසෝඩ් එකක් කරගෙන යනවා ඉතින් කොල්ලෝ මං ගිහින් එන්නම් බයි තාම ඉවර නෑ අර පැත්තෙන් ගහන ආයකි මොකද මම මෙච්චර මේ කරේවාගෙන ගහන්නේ මට මම ඉදිරියට පාවෙන මේ සුදු බඩ කොටුව වගේ ඉන්න එක වෙන්නදී ඩැමේජ් ද මට උනා විනොට් ඩැමේජ් ඉලා බං මේ ආයි නං අහුච්චම මලාම තමයි එහෙනම් කොල්ලෝ අපි ගියා මේ වගේ තවත් ගේම් ප්ලේ වීඩියෝ එකකින් හම්බෙමු මං ගියා බයි